අත්මුද ඇරඹුම. කාලයක් තිස්සේ නගරයේ කාර්යබහුල ජීවිතයෙන් හෙම්බත් වී සිටි සමීර සතියන්තයේ විවේකයක් ගත කිරීම සඳහා නුවර එළියට නුදුරු තේ වතුමැද පිහිටි පැරණි බ්‍රිතාන්‍ය පන්නියේ බංගලෝ එකක් වෙන් කරගත්තේය. මේ බංගලාව ගැන ගමේ අය අතර නොයෙකුත් කතා පැතිරී තිබුණත් විද්‍යාත්මක පසුබිමක් ඇති සමීර ඒ කිසිවක් විශ්වාස කළේ නැත. ඔහු සිකුරාදා සවස සිය මෝටර් රථයෙන් බංගලාව වෙත ළඟා වන විට මුළු ප්‍රදේශයම ඝන මීදුමින් වැසී ගොස් තිබුණි. බංගලාව බැලූ බැල්මට හුදකලා නමුත් අතීත ශ්‍රී විභූතිය කියාපාන අලංකාර නිර්මාණයක් විය. බංගලාවේ ආරක්ෂකයා සහ බලාගන්නා ලෙස සිටියේ ගුණපාල නැමැති වයසක පුද්ගලයෙකි. මහත්තයා රෑට එළියට පහින්න එපා. විශේෂයෙන්ම රෑ 12න් පස්සේ. අර තේවත්ත පැත්තෙන් එක එක සද්ද ඇහෙන්න ගත්තොත් ජනේලවත් අරින්න එපා. ගුණපාල සමීරට රෑ කෑම ලෑස්ති කර තබමින් පැවසුවේ බියෙන් පිරි දෑසිනි. සමීර සිනාසී ගුණපාල උන්නේහි. ඕව නිකන් මිනිස්සු හදාගත්ත කතා. මට ඔය හොල්මන් විකාර විශ්වාස නෑ. යැයි කීවේය. මධ්‍යම රාත්‍රිය අමුත්තා. රාත්‍රී 11:30ට පමණ ගුණපාල සිය නිවස වෙත ගියේය. බංගලාවේ විශාල සාලේ ඇති ගිනිමැලය අසලට වී පොතක් කියවමින් සිටි සමීරට හදිසියේම මහත් සීතලක් දැනෙන්නට විය. සාමාන්‍ය සීතලකට වඩා වෙනස් අස්ථි විදින සුළු සීතලක්. හදිසියේම බංගලාවේ උඩු මහලින් අටි සද්දයක් ඇසෙන්නට විය. ලී පොළොව මත බර අඩි තබමින් යමෙකු ඇවිදින ශබ්දය මුළු බංගලාව පුරාම රැවදුන්නේය. සමීර පොත පසකින් තබා නැගී සිටියේය. ගුණපාලද තවම ගියේ නැද්ද? සමීර කෑ ගසා ඇසූ නමුත් පිළිතුරක් නොවිය. ඔහු විදුලි පන්දම අතටගෙන හෙමින් උඩු මහලට යන ලී පඩිපෙළ නැගීමට පටන් ගත්තේය. පඩිපෙළේ අඩක් නැග යත්ම උඩු මහලේ කොරිඩෝව අගින් පරණ පියෝනාවක් වාදනය වන ශබ්දය ඇසෙන්නට විය. එය ඉතා දුක්බර පැරණි ඉංග්‍රීසි තැනකි. සමීර කොරිඩෝව දිගේ ඉදිරියට ගියේය. පියානෝව තිබූ කාමරයේ දොර අඩවල් කර තිබුණි. ඔහු හෙමින් දොර තල්ලු කළේය. එහි දුටු දෙයින් සමීරගේ ලේ රත් විය. පියානෝව ඉදිරිපිට සුදු පාට පැරණි දිගු ගවුමකින් සැරසුණු ඉතා දිගු කළු කෙස් කලඹක් ඇති තරුණියක් වාඩි වී සිටියාය. ඇය පියානෝව වාදනය කරමින් සිටියාය. විදුලි පන්දම් එළිය ඇය දෙසට යොමු කළද ඇයට සෙවණැල්ලක් නොතිබුණි. හදිසියේම පියානෝ වාදනය නැවතිණි. ඇය හෙමින් සමීර දෙසට හැරුණාය. ඇගේ මුහුණේ ඇස් තිබූ තැන්වල තිබුණේ කළු පාට සිදුරු දෙකක් පමණි. ඇගේ මුහුණින් රතු පාට ලේ ගලා යමින් තිබුණි. බංගලාවේ අතීත ශාපය සමීර බියෙන් තැතිගෙන පස්සට තල්ලු වී පඩිපෙළ දිගේ පහළට වැටුණි. ඔහු කෙසේ හෝ සාලයට පැමිණ දොරවල් වසාගත්තේය. නමුත් අද්භූත සිදුවීම එතනින් නැවතුණේ නැත. බංගලාවේ සියලුම ජනේල එකවර වෙවුලමින් ඇරෙන්නටත් වැසෙන්නටත් විය. සාලේ තිබූ පින්තූර රාමු එකින් එක බිමට වැටී කුඩුපට්ටම් වී බාහිරින් දැඩි සුළඟක් හමන්නට වූ අතර තේවත්ත දෙසින් ඉතා වේදනාකාරී කාන්තාවකගේ විලාපයක් ඇසෙන්නට විය. සමීර තමන්ගේ මෝටර් රථයේ යතුරගෙන එළියට පැනීමට උත්සාහ කළද බංගලාවේ ප්‍රධාන දොර කිසිසේත්ම ඇරීමට නොහැකි විය. එය පිටතින් අකුළු දමා ඇත්තාක් මෙන් තද වී තිබුණි. රාත්‍රිය පුරාම උඩුමහලින් ඇඬුම් ශබ්ද, බිත්තිවලට තට්ටු කරන ශබ්ද, ලී පොළව ඇදගෙන යන ශබ්ද ඇසුණි. සමීර පහන් වන තෙක්ම දෙවියන් යදිමින් සාලයේ මුල්ලකට වී වෙවුලමින් සිටියේ. අඳුරු අතීතයේ රහස හෙළිවීම. පසුදා උදෑසන ඉර පායා එද්දී සියල්ල යථා තත්ත්වයට පත්විය. ගුණපාල බංගලාවට පැමිණෙන විට සමීර සිටියේ දැඩි ලෙස බියපත් වී විචලනය වීගෙන. ගුණපාල සමීරට උණුසුම් තේ කෝප්පයක් ලබා දෙමින් මෙසේ පැහැදිලි කළේය.
මහත්තයා මම ඕකයි රෑට ඉන්න එපා කිව්වේ. මීට අවුරුදු 80කට කලින් ඉංග්‍රීසි ආණ්ඩු කාලේ මේ බංගලාවේ හිටියේ එඩ්වඩ් කියන වතුපාලකයෙක්. එයාගේ තරුණ දියණිය ඉසබෙල් ඉතාම ලස්සනයි. ඇය පියෝනාව වාදනය කරන්න හරිම ආසයි. නමුත් ඇය ප්‍රදේශයේ සිටි දුප්පත් සිංහල තරුණියකුට පෙම් කළා. මේක දැනගත්තු එඩ්වඩ් තරුණියාව වතු කම්කරුවන් ලවා මරා දැම්මා. ඒ දුක දරාගන්න බැරිව ඉසබෙල් උඩු මහලේ කාමරේදී පියෝනාව වාදනය කරමින් වස පානය කරලා සිය දිවි නසා ගත්තා. ඇය මිය ගියේ පියෝනාව ළඟ. එදා ඉඳන් සෑම පසළොස්වක පෝය දාකටම ආසන්න රාත්‍රීන්වල ඉසබෙල්ගේ ආත්මය තමන්ගේ පෙම්වතාව හොයමින් මේ බංගලාව පුරා ඇවිදිනවා. සිදු වූ සියල්ල වටහාගත් සමීර නැවත කිසි දිනක අත්භූත දේවල් සුළුකොට නොතකන බවට සිතාගත්තේය. ඔහු වහාම සිය ලේඛන සහ බෑග් ලෑස්ති කරගෙන එදිනම උදෑසන බංගලාවෙන් පිටව ගියේය. නමුත් රථයට නැගී කැඩපතින් නැවත බංගලාව දෙස බලද්දී උඩුමහලේ ජනේලයෙන් සුදු ගවුමකින් සැරසුණු තරුණියක් තමා දෙස බලා අත වනන අයුරු සමීරට පැහැදිලිවම දකින්නට ලැබුණි.